හරි අපි යමු අද ඔලිම්පියාඩ් සීන් එකට. අදත් නම් පොඩි ගාණක් තියෙන්නේ. මේ පොඩි ගාණක් ගන්නත් හේතුව අර ටික ලොකු ගාණක් දැම්මම ටිකක් විතර මේක අද පොඩි වුණොත් බලන ගතියක් තියෙනවා. පොඩි වුන් කිව්වට එහෙම නෑ, ගාණ පොඩි ලොකු නන් නෙමෙයි. ගාණක නම් ඇත්තටම ඔය දඩ සමහර පොඩි ගණන් අපිට හදා ගන්නත් බැරි වෙනවා. සමහර දඩ ගණන් පොඩි වුණොත් දරස් කරලා හදන අවස්ථා තියෙනවා. ඒ නිසා ගාණක අර පොඩි ලොකු කියන එක එච්චර ගැලපෙන්නේ නැති කතාවක්. මොන හරි පොඩි දෙයක් අල්ලගන්න මේ ප්ලෑන් එක. එතකොට පොදු විස්තරය කරුවොත් ඔලිම්පියාඩ් 64 වෙනි ගාන දැන් ඉතින් අපිට හොරුයි ටිකක් ගණන් 63ක් අපි මෙතන හදලා තිනවනේ. රෑන්ක් ලිස්ට් එකක් යනවා දැන් මගේ ඉඳන් පටන්ගෙන යන එකක්. මේක 2025 මගේ කම්බයින් පේපර් ක්ලාස් එකේ 31 වෙනි පේපර් එකේ රෑන්ක් ලිස්ට් එක යන්නේ. දැන් 3 වෙනි පේපරේත් අපි දීලා තියෙන්නේ. කොහොමද 31 වෙනි එක තමයි දැන් යන්නේ. මේක සම්පූර්ණ සාකච්ඡාවත් මමමයි කරන්නේ. ඒව හදලා අමුතුම සීන් එකකට මේ පේපර් ඩිස්කෂන් එක යනවා. පේපර් එක යනවා. ඒකට විශේෂයෙන් ඔය කියන හැම වෙලාවෙම මම කියපු දේ තමයි මේකේ ඔක්කොම පේපර්ස් ලංකාවේ හැම එකතු දින ඔක්කොම පේපර්ස් එකතු කරලා ඒ ලෙවල් අවුරුදු 20කට හැ එක්ස්පීරියන්ස් තියෙන ගුරුවරු සෙට් එකක් තමයි පේපර් මාකින් 100ක් කරන්නේ. ඒතකොට ඒ ගුරුවරු හරහා තමයි ඒතර පේපර් එක බලලා ඉවර කරලා ඒ දීපු මේ බලපු ගුරුවරයාගේ අංකයක් දෙනවා. ඒ අංකෙත් එක්ක තමයි උත්තර පත්‍රය අතර ලැබෙන්නේ. ඕනම එකට ඕනම වෙලාවක කෝල් කරලා තමන්ගේ වැරද්ද ප්‍රශ්න කරන්න පුළුවන්. මොනවද තිබ්බත් අහගන්නත් පුළුවන්. ඒක අතිවිශේෂ මේ ක්‍රියාවලියක්. ඒක මරු ක්‍රියාවලියක්. ඒක ලොකු වැඩක් ඇත්තටම. ඉතින් ඒක සෑහෙන පිළිවෙලට අපි අරගෙන යනවා. ලබන සතියේ 2026ට දැන් පේපර්ස් පටන්ගෙන තියෙන්නේ. දෙවෙනි පේපර් එක මේ සතියේ සඳ ලියනවා. එතකොට පළවෙනි පේපර් එකේ රෑන්ක් ලිස්ට් එක ලබන සතියේ වැටෙනවා. ඒතකොට දෙවෙනි පේපරේ ලියන දවසට සම්පූර්ණ පේපර්ස් ටික අතට ලැබෙයි. එතකොට හරි නෑ මම පොඩ රෙකෝඩ් එක කට් කරෙත් මේ මට පොඩ පැටලුණා නෙමෙයි. දැන් හරි අපි මේ පළවෙනි පේපර් එකේ 26 පළවෙනි පේපර් එක මේ පටන් ගත්තේ. ඒක දැන් අද මේ ඉරිදා මේ වීඩියෝ එක ප්ලේ වුණාට මම මේක සෙන්සුරාදා මේ රෙකෝඩ් කරන්නේ. දැන් අද මේ සෙන්සුරාදා හවස මේ වෙලාවේ ක්ලාස් ඉවර කරන එකනේ. එතකොට සාරාංශික පොඩක් කියන්නම්. පේපර් මේක එන්න ඕන නිසා මේ ඒකේ සඳුදා ඉඳන් ලංකාවේ ඉතුරු නගර 30ක මේ පේපර් එක ලියනවා. ඒ ලියන උන්ට පේපර් එක ලැබිලා තියෙයි. නුවර කුරුණෑගල තියෙන ඉතුරු බ්‍රාස්පන්සිකුලාද ඒක එදාට ලැබෙනවා. ඒක දෙවෙනි පේපරේ ලියන වෙලාවට උත්තර පත්‍රය අතට ලැබෙනවා පළවෙනි එකේ. ඒකේ රෑන්ක් ලිස්ට් එක ඒ සතියේ ලබන ඉරිදා ඇතුළේ වැටෙනවා. ඇති කතාව. ඒක මට පොඩක් පැටලුණා එතන. මේ හරි අමතක කරමු. මෙන්න හදිසියක් නම් නම්බර් එක මොකක් හරි විශේෂයක් තිබ්බොත් කතාවරොත් උත්තර දෙන්න පුළුවන්. උදේ 6 ඉඳන් 7 වෙනකම් මම ආන්සර් කරනවා. ඒක හරි. රෑන්ක් ලිස්ට් එක මේක 25 26 ලබන සතිය යමු. රයිට් පොඩි ගාණක් තියෙන්නේ. මේකට සාමාන්‍ය ගාණක් වගේ පේන්නේ. ඇත්තටම පොඩි ගාණක් තමයි. කියවන්නත් පුළුවන් මේකනේ 2,22,444න් 666ක් අඩු කරලා වර්ගමූල ගත්තම එන එකේ අගය තමයි අහන්නේ. සුළු කිරීමක් තමයි තියෙන්නේ, පොඩි සුළු කිරීමක්. ඇත්තටම අර සමහර පොඩි ගණන් වල මරෝ ක්‍රම තියෙනවා හරි ලස්සනයි. ඉතින් ඒක දකින්නකොටත් නිකන් ආසයි දෙන ගතියක් එනවා. එහෙම වුණාම සමහර ලොකු ගණන් වල මෙලෝ රහක් නැහැ. ඉතින් ඒක මේ විශේෂ රහක් නැහැ. ඉතින් අර හිත හදන්න තියෙන්නේ. එහෙම ගණන් ඕන තරම් දාන්න නම් පුළුවන්. ඉතින් අපේ පාඩම් වලට අදාළව දාන්න පුළුවන්. දඩ අනුකල්නයක් ඉතින් අරන් දැම්මම ඉතින් සාමාන්‍ය මිනිහෙට ඔක තේරෙන්නේ නැහැ නේ. ඇත්ත කතාව ඉතින් ඒරෝල් කරන එක වෙන්න එපා. ඒරෝල් ඒත් මැස් කරන එක වෙන්නත් එපා. ඉතින් මේවා සාමාන්‍ය නිසා ඉතින් පොඩ්ඩක් මෙහෙම යමු. හොඳ ගණන් ටිකත් ඉස්සරහට යමු. ඒතර මේකේ සම්පූර්ණ ප්ලෑන් එක ඔලිම්පියාඩ් වලට ප්‍රැක්ටිස් කරන එක එහෙම නෙමෙයි. හරි. මේකේ අරමුණ ඊට වඩා වෙනස්. රයිට් මම ඕන මෙතනම ගන්නම්. මේක කැමරාවත් පොඩ්ඩක් ඕන වරෙන් 2,22,444න් අඩු කරන්න ඕන 666ක් කියලා කියන්නේ මේකනේ වර්ගමූලකේ ගන්න ඕන. මේක ගන්නකොට මටත් එහෙම තේරුමක් නැහැ ලොකුවට. අපි මෙහෙම කරමු. පොඩි සීන් එකක් නම් හැබැයි මෙතන පොඩි තවත් ගොඩක් දේවල් පුළුවන්. පොඩි ආදේශ පාරවල් වලටත් යන්න පුළුවන්. මෙතන 2,22,000 කියලා තියෙන. අපි මෙහෙම ලියමුද? 2,22,000ට මම මෙතුරු ටිකට බිංදු දාන්න. එතකොට 2,22,000යි. 2,22,000ට 444ක් එකතු කරා නම් හරි තව වෙනම. 444ක් මම එකතු කරොත් මට පේනවර්ණියන් අර මේ අර තනි සංඛ්‍යා පොඩි මේ ඍණ 666ක් නෙමෙයි තියෙන්නේ. මෙතන පොඩි සුළු වීමක් වෙනවා. කතාව තේරෙනවනේ මේක මෙහෙම ලියන්න පුළුවන් කියලා තේරෙනව නේද? 2,244 කියමුකෝ. ඒක ලියන්න පුළුවන්නේ නිකන් බලමු 2000යි මේ 2,200යි. sorry 2,200යි 2,200යි 44යි මේ 2,244 ඔහොම ලියන්න පුළුවන්. ඒ වගේ 2,22,000යි 444 වෙනම. අතන නෝමල් සුළු වීමක් වෙනවා ලස්සනට. පොඩි ගණක් මේක නිකම්ම සිම්පල් උත්තරයක් එනවා. ඉතින් මම ගණන් අසල් පොඩි ගණන් දෙක තුනක් දාන එක නරකයක් නෑනේ. හොඳයිනේ. එතකොට මේක සිම්පල්ව ගන්න පුළුවන්. ඉතා සිම්පල් විදිහට
2,22,000යි එක හරි 2,22,000යි මෙතන හැබැයි අඩු කරොත් මේකෙන් මේක අඩු කරලා ඍණ දාන කෙන කරන්න ඕන 222ක් එන්නේ. ඒකත් හොඳයි. මෙන්න මෙතන පොඩි සීන් වීමක් වෙනවා. ඒකයි ලස්සන එක. කතාව තේරෙනවනේ කින්දේ. ඒත් මේක සුළු කරොත් මෙහෙම එකක් එන්නේ. මේකෙන් නිකාම් අඩු කරන්න යන්නත් එපා. ඒක කොහෙටවත් නැති වෙනවා. එතකොට කිසිම තේරුමක් නැති කතාවක් එන්නේ. මෙහෙම කඩලා ගත්තම ලස්සනයි. කියපු දේ තේරෙන දේම කරන්න පුළුවන් නේ ඒක ලස්සනයිනේ. එහෙම කරන්න පුළුවන්. ඉතින් මේක ඒරවල වලට සම්බන්ධ නැහැ. මේක ඇත්ත කතාව. ඔය පොඩි උන් කතා කරනවා. දැන් 9 10 වුණොත් බලමු. මගේ ඕලෙල් සත්කාරයෙන් බලනුන් ඉන්නවනේ. තේ බලනුනුත් එක්ක මේකට අර ඕලෙල් සත්කාරේ පොඩක් ඇබ්බැහි වෙලා වගේ බලන පිරිසක් ඉන්නවා. උන්ට මාරු වැඩක් වෙනවා. ඒරවල ගණනුත් එක්ක මම දාලා 2000 ඉඳන් 2023 දක්වා ඔක්කොම පාස් වේව්ස් ටික මම සාකච්ඡා කරපු වීඩියෝස් දාලා තියෙනවා. ඕලෙල් සත්කාරයේ ඇරත වීඩියෝස් 60 ගානක් දාලා තිනවා. මට දැන් ගාන මතක නැහැ. 60කට එහානම් කොහමද දැම්ම 63 4 5 බඳන්නේ. හරි. මේක දැන් ටිකක් තව ලස්සනක් කරගමු මේ වගේ. මේ බලපන් මරු කතාවක් 2,22,000න් 222ක් අඩු කරාම කතාවක් නෙමේ තියෙන්නේ. මම මෙහෙම ගන්නද? මේකෙන් මට ඇත්තට මෙහෙම 222ක් මම පොදුවට ගන්නද? මරු වැඩක්. පොදුවට ගත්තොත් මෙතන 222ක් ගත්තොත් ඇත්තටම 1000ක් එන්නේ. මේ 1000ක්. 2,22,000යිනේ. ඒතර මෙතන එන්නේ මේක 222ක් ගත්තාම මෙතන 1000ක් ආවොත් මේ 2,22,000 තමයි මේ තියෙන්නේ. මෙතන ගත්තම ඍණ එකයි. ඔන්න ඔහොම ලියා ගන්න පුළුවන්. දැන් මේක වරහන් ඉවත් කරොත් අර උත්තරේ එනවා කියලා තේරෙනව නේද? මේක තේරෙන්නේ කතාවනේ. මේක ಗುಣ කරන්න ඕන 1000න්. ඒතර 5 කියන්නේ මේ කතාව තේරෙන්නේ මේක ಗುಣ කිරීම 1000 තියෙන්නේ. ඒතර මෙතන තියෙන්නේ 222. ඒතර මෙතන 222 වරක් 1000. 222ක් ගත්තම 222 වරක් 1000 ඍණ එක. ඒ තැනට එන්න පුළුවන් නේ. තේරුණේ කතාව? මේක ලියන්න පුළුවන් හොඳ පිළිවෙලට 222 වරක් මේ තියෙන්නේ 999. ඒක පොඩි ගතියක් තියෙනවා. 999ක් නෙවෙයි තියෙන්නේ. ඒකත් මරු වැඩක් නේ. හරි. ඒතකොට ඇත්තම කතාව මේක ඕනනම් මෙහෙම ලියන්න පුළුවන්. මේක මෙහෙම ලියන්න පුළුවන්. එතකොට දැන් කතන්දරය මම මේ පැත්තට එන්නම් ඕනනම් තව ටිකක් පිළිවෙලට යමු. මෙතන ඕනනම් මේ තියෙන්නේ 9,111යි. මෙතන තියෙන්නේ 2,111යි. දෙක වරක් 111. කොහොම ලියන්නත් පුළුවන්. කතාව පැහැදිලි වෙන්න ඕන මේක ලියන්න ගුණ කිරීම 9 වරක් 111. ඒ දෙකම හරි ඕන. කතාව පැහැදිලි වෙන්න ඕනේ. මේක මෙහෙම ලියන්න පුළුවන් නේ. මේක මෙහෙම ලියන්න පුළුවන්. දැන් එතකොට මේ වගේ තැනක අපි දන්නවා හොඳටම මේ වගේ තැනක දන්නවා වර්ගමූල 4 වරක් 9යි ඒ වගේ තිබුණොත් කොහොම ලියන්න පුළුවන්ද? වර්ගමූල මෙහෙම තිබුණොත් මේක මේ වගේ තිබුණොත් මෙයාගේ වර්ගමූලය වෙනමයි මේකේ වෙනමයි 2 වරක් 3 වරක් මූල a කියලා ලියන්න පුළුවන් නේද? මූලික ගණිත හැකියාව තියෙන්න බෑ. හරි. එතකොට මේකත් අපි දන්න දෙයක් නේද? a වරක් අපි නිකන් කියමුකෝ 9යි b කියලා වගේ. මම මෙහෙම පෙන්නුවොත් මේ නිකන් a වර්ගය තමයි තියෙන්නේ. මේ දෙකටම අපි එකක් ගන්නවා a කියලා. මුගේ වර්ගමූලය 3ක් වශයෙන් ගන්නවා. මේ b තනිකර ඔහොම තියෙනවා. ඔය දෙකම ඉතාලම සිම්පල් සිද්ධියනේ. මූලිකම ගණිත දැනුමක්නේ. ඒ වගේ මෙතන 11 දෙකක් තියෙනවා මම එකක් ගන්නවා. අර මේ 111 වර්ගෙනේ මේ තියෙන්නේ. ඒතර 111ක් වෙනවා. වරක් මේ 9 වර්ගමූලය 3ක් වෙනවා. හැබැයි ඉතිරි වෙනවා. මේ එක කරන්න දෙන්න ඉතිරි වෙනවා. තේරුණානේ කතන්දරේ? හරි. දැන් මේ දෙක නිකම්ම ගුණ කරොත් 333යි මූල 2 තත්ත්වෙට මේකපත් වෙනවා. පොඩි සුළු කිරීමකට එනවා. ආයෙත් මූල දෙකක් නම් ආව තමයි. නමුත් ඒක කමන්නේ කොහොම හරි කමන්නේ. කතාවක් වශයෙන් ඉතින් ලස්සනයි. ඉතින් පොඩි ගානක් ඒක හැබැයි ගොඩක් පොඩි ගානක්. ඔලිම්පියාඩට පොඩි ගානක් එනවා. ඒක එනවා සාමාන්‍ය සිද්ධියක්. මේක අර ඔලිම්පියාඩ් එකේ තියෙන වයසත් සම්බන්ධ කරලා ගත්ත එකක් නෙවෙයි. මට මෙතන මේක නිකන් පොදුවේ නිකන් යන සිද්ධියක් නිසා මේ කතාව ආවේ. මෙන්න මේවා තමයි මූලික දැනුම වශයෙන් එන්නේ. මේ වගේ තිබුණොත් මේකට වෙනම දෙන්න පුළුවන්. ඒතර මේක මෙහෙම එන්නේ. මෙහෙම දෙකක් තිබුණොත් දෙක වෙනුවට එකක් අපි ගන්නවා. මූට වෙනම දෙනවා. අපි සාමාන්‍ය දැනීමෙන් දන්නවා. මෙහෙම ලියන්න පුළුවන්. අන්න ඒක තමයි මෙතන කරේ. මේ 111 දෙකක් නිසා එකක් ගත්තා. 9ට දැම්මම 3ක් ආවා. මේක ඉතිරි වෙනවා. 333යි මූල 2 තමයි උත්තරේ. පැහැදිලිනේ? එහෙනම් මේක යගේ මේ තත්ත්වෙට පොඩි කරගන්න පුළුවන් පොඩි දෙයක් සාමාන්‍ය සිද්ධියක්. එහෙම නැතුනොත් ටිකක් දිගට ගිහින් මග හිර වෙයි වගේ අර මෙහෙම කරන තු නිකාම් අඩු කරගත්තොත් ගිහින් මග හිරන ඒත් ඉතින් පුළුවන්. නමුත් අර ක්‍රමයකට ගියාම ටිකක් ලස්සනයි පොඩි විදිමත් දෙයක් තිබුණා එතන. සාමාන්‍ය දෙයක්. ඒක තමයි කතාව. හරිනේ එතනනේ. හරි පැහැදිලි. එතකොට ලබන සතියේ 65 වෙනි එකෙන් හම්බෙන අතර රෑන්ක් ලිස්ට් දෙකක් එනවා. ඒතකොට 2025 32යි 2026 පළවෙනි එකයි දෙවෙනි පේපරේ මේ සතියේ
කියන හෙට පටන් ගන්නවා කියලා දැන් අද කියන්න පුළුවන්. දැන් මේ ඊර්දනම් කියන්න පුළුවන්. රයිටිනා සෙට් එකම පොදුවේ ඉගෙන ගන්නුම් පොදුවේ මේක අර බලන ඕලෙල්ලුන් ඉන්නවනම් උනුත් වැඩ කරන්න ඕන. අනිත් පොදුවේ තම තමන්ට මේ ගැළපෙන දේ කරන්න ඕන කියන්නේ තම තමන්ගේ වගකීම් ටික කරන්න වෙනවා. පොඩි උන් විශේෂයෙන් ඉගෙන ගන්න ඕනේ. ඒක ඔකනේ කරන්න ඕන. ඒකට කරන්න ඕන දේ කියන්න ඕනේ නැති පොදු උපදේශක් නිසා පොදුවේ වැටි කරනනම් හරි. රයිටිනා සෙට් එක මෙච්චරයි.